මොහොතින් මොහොත වෙනස් වෙන තාක්ෂණය ගැන දැනගන්න ආපු ඔයාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා TechIQLK අපේ channel එකට. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් අපේ channel එකට. ඉතින් ඔයාලා කලින් දැක්ක වගේ intro එක නම් කරේ මම නම් නෙවෙයි අද වෙන කෙනෙක් කරේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද AI වලින් ඔයාලා දැක්ක වගේ වීඩියෝ එකක් හදන්නේ. අන්න ඒක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලා මේ දවස් ටිකේ social media හැම යනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ වීඩියෝ ගොඩක් මේ වගේ ගොඩක් funny videos ඒ වගේම එක එක ඇඩ්වර්ටයිස්මන්ට් මේ AI වලින් හදපු එක එක වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මේක එක්තරා ආකාරයකින් අපිට පැසිව් ඉන්කම් එකක් බාට පත් කරගන්නත් පුළුවන්. මොකද දැන් Facebook එකටත් මොනිටයිසේෂන් දීලා තියෙන්නේ YouTube එක වගේම. Facebook වගේම YouTube එකට මේ කන්ටෙන්ට් අප්ලෝඩ් කරලා මුදල් පවා හම්බ කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ, කොපිරයිට් වදින්නේ නැහැ. ඔයාගේම කන්ටෙන්ට් එකක්. ඒක හින්දා කිසිම අවුලකින් තොරව මේ මං කියන දෙන ක්‍රමයට මේ වීඩියෝ හදලා ඔයාට මුදල් පව උපයන්න පුළුවන්. හොඳයි ඉතින් වැඩි කතා ඕනේ නෑ. අපි යමු අපේ වීඩියෝ එකට. හොඳයි ඉතින් ඔයා ඉස්සෙල්ලාම එන්න ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට. වෙබ් බ්‍රවුසර් එකට ඇවිල්ලා ඔයාලා ටයිප් කරගන්න ඕන Flow AI කියලා ටයිප් කරගන්න ඕන. Flow AI Google කියලා ටයිප් කරගන්න. Google කියලා ටයිප් කරලා ඔයාලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ අපිට Flow කියලා වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ වෙබ්සයිට් එකට එමු. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් create with flow කියලා බටන් එකක්. ඉතින් ඔයාලා මේ බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපි එනවා මේ වෙබ්සයිට් එක ඇතුළට. ඉතින් අපිට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මේකේ account එකක් හදාගන්න. ඉතින් ඔයාලා මේකේ account එකක් හදන්න කලින් ඔයාගේ web browser එකකින් Gmail එකක් හදාගෙන web browser එකට log වෙලා ඉන්න ඕන. හරි ඉතින් මම දැන් log වෙලා ඉන්නේ. අපිට දැන් බොහොම අතු ලේසියෙන් sign in with Google කියන බටන් එක ක්ලික් කරලා අපිට අපේ account එක තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ window එකක්. මට මෙතෙන්දි කරන්න තියෙන්නේ මේ tick දෙක දාගෙන next දෙන්න. ඊට පස්සේ අපිට මෙයාලගේ policy window එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් scroll කරාට පස්සේ අපිට continue කරන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ website එක. ඉතින් මෙතන විශේෂයෙන්ම කියන්න ඕන මේක ෆ්‍රී වෙබ්සයිට් එකක් නන් නෙවෙයි. අපිට දිගින් දිගටම යූස් කරන්න ඕන නම් අපිට මෙයාලගේ පැකේජ් එකක් ගන්න වෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මට ක්‍රෙඩිට් 100ක් දීලා තියෙනවා. 100 AI credits කියලා මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එක වීඩියෝ එකක් හැදුවොත් මේ ක්‍රෙඩිට් 100න් ක්‍රෙඩිට් 20ක් යනවා. ඒ කියන්නේ අපිට එක වීඩියෝ එකක් හදන්න ක්‍රෙඩිට් 20යි. ඒ කියන්නේ අපිට වීඩියෝ හදන්න පුළුවන් ෆ්‍රී වීඩියෝ 5යි. අපිට ෆ්‍රී වීඩියෝ 5ක් හදන්න මෙයාලා chance එක දීලා තිනවා දැන්ට. ඉතින් ඔයාලා මේ අප්ග්‍රේඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ plans. ඉතින් අපිට මෙතන packages තුනක් බලා ගන්න පුළුවන්. AI Plus package එකයි, AI Pro package එකයි, AI Ultra package එකයි. ඉතින් අපිට credit 100 ඉවරනට පස්සේ අපිට මේ package තුනෙන් එකක් buy කරලා අපිට පුළුවන් අපේ වීඩියෝ දිගටම හදනවා නම් දිගටම හදාගෙන යන්න. හොඳයි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ AI වීඩියෝ එකක් හදන්නේ කියලා. ඉතින් මට වීඩියෝ 5ක් හදන්න පුළුවන් දැන් මගේ අලුත් account එකේ. එහෙනම් අපි යමු වීඩියෝ එක හදන වැඩේට. ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕන මෙන්න මෙතන තියෙන new project කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරාට පස්සේ අපි redirect වෙනවා මේ වගේ window එකකට. ඉතින් මෙතන හරි ලේසි දෙයක් කරන්න තියෙන්නේ අපි හදන වීඩියෝ එක කොහොමද හැදෙන්න ඕන කියලා prompt එකක් දෙන්න තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන මේ prompt එක දුන්නාට පස්සේ වීඩියෝ එක generate වෙනවා. හොඳයි ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ prompt එක හදන්නේ කියලා. හොඳයි ඉතින් අපි දැන් කතා කරමු කොහොමද prompt එක හදන්නේ කියලා. ඉතින් මම මේ prompt එක හදන වැඩේට මං Gemini ගාවට ගියා මේක කොහොමද හදන්නේ කියලා අහගන්න. ඉතින් මෙතෙද්දි prompt එක English වලින්ම දෙන්න ඕන කියලා එකක් නැහැ. අපිට සිංහලෙන් උනත් prompt එක දෙන්න පුළුවන්. ඉතින් මං සිංහලෙන් ඇහුවා කොහොමද prompt එක දෙන්නේ කියලා. ඉතින් එයා හොඳ prompt එකක තියෙන්න ඕන ප්‍රධාන අංග ගැන මං ඒක ඇහුවට පස්සේ මෙහෙම කිව්වා. ඉතින් prompt එක subject එක ගැන, ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඉන්න ප්‍රධාන චරිතය ගැන අපි පොඩි විස්තරයක් කරන්න ඕන. ඊට පස්සේ අපි මේ චරිතය කරන action එක ගැන පොඩි විස්තරයක් කරන්න ඕන. ඒ වගේම ඊට පස්සේ මේ වීඩියෝ එකේ background එක ගැන පරිසරය ගැන අපි පොඩි විස්තරයක් කරන්න ඕන. ඊට පස්සේ මේ වීඩියෝ එකේ ස්ටයිල් එක ගැන අපි පොඩි විස්තරයක් කරන්න ඕන. සිනමැටික් විදිහට හදන්න ඕන වීඩියෝ එකක්ද? එහෙම නැත්නම් ගිල්බි ස්ටයිල් එකට හදන්න ඕන වීඩියෝ එකක්ද? එහෙම නැත්නම් ඔයිල් පේන්ටිං ටෙක්ස්ට් එකක් විදිහට හදන්න ඕන වීඩියෝ එකක්ද කියලා අපි
අපිට ඕන අවශ්‍ය ස්ටයිල් එක ගැන අපි මේ ප්‍රොම්ප්ට් එකේ පොඩි විස්තරයක් කරන්න ඕන. ඒ වගේම ඔයාලට කැමරා ඇන්ගල් එහෙම ඕන නම් ඒ ගැනත් පොඩි විස්තරයක් කරන්න ඕන. ඒ වගේම ලයිට් කන්ඩිෂන් ගැන අපි විස්තරයක් කරන්න ඕන මේ ප්‍රොම්ප්ට් එකේ. ඒ වගේම ඔයාලට ඔඩියෝ ක්වොලිටි එක සම්බන්ධ යම් කිසි ඉම්ප්‍රූව්මන්ට් එකක් ඕන නම් ඒ ගැනත් අපි විස්තරයක් කරන්න ඕන. හොඳයි ඉතින් ඔයාලට ඉංග්‍රීසි වලින් මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරන්න අමාරු නම් ඔයාලට පුළුවන් සිංහලෙන් මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරන්න. ඉතින් මං ඔයාලා වීඩියෝ එක ඉස්සෙල්ලා දැක්ක වීඩියෝ එක ගන්න මං හදපු ප්‍රොම්ප්ට් එක තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක තමයි මං වෙබ්සයිට් එකට දුන්නේ. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක දුන්නට පස්සේ යා මට අර වීඩියෝ එක හදලා දුන්නා. ඉතින් ඔයාලට ඉංග්‍රීසි වලින් ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරන්න අමාරු නම් සිංහලෙන් උනත් ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරන්න පුළුවන්. ඉතින් සිංහලෙන් ප්‍රොම්ප්ට් එක ටයිප් කරලා ඔයාට අවශ්‍ය අවුට්පුට් එක ආවේ නැත්නම් ඔයාට පුළුවන් ඉංග්‍රීසි වලට Google Translate හරි ChatGPT හරි යූස් කරලා හොඳ ප්‍රොම්ප්ට් එකක් හදලා වීඩියෝ එකට ප්‍රොම්ප්ට් එක දෙන්න. ඉතින් ගොඩක් දුරට සිංහලෙන් දෙන ප්‍රොම්ප්ට් වලටත් මේ වෙබ්සයිට් එකෙන් වීඩියෝ එක හදලා දෙනවා. එහෙම නැති වුණොත් ඔයාට ඉංග්‍රීසි වලින් ප්‍රොම්ප්ට් එක හදා ගන්න වෙනවා. හොඳයි ඉතින් මේ විදිහේ ගොඩක් පර්ෆෙක්ට් ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් මේ ජෙමිනි කියලා තියෙන ආකාරයට මේ ප්‍රධාන අංග වලින් පරිපූර්ණ ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් අපිට වඩාත් හොඳ වීඩියෝ එකක් හොඳ ක්වොලිටි වීඩියෝ එකක් අපිට මේ වෙබ්සයිට් එකෙන් අවුට්පුට් කරගන්න පුළුවන්. හොඳයි ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා වීඩියෝ එක ඉස්සෙල්ලා දැක්ක වීඩියෝ එක හදාගත්තේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ වගේ ප්‍රොම්ප්ට් එක ඉස්සෙල්ලා ටයිප් කරගන්න ඕන. ටයිප් කරගෙන මේක කොපි කරගන්න ඕන. කොපි කරගෙන ඔයාලා මෙන්න මෙතන බොක්ස් එකට ඒක පේස්ට් කරගන්න තියෙන්නේ. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ. මේ දෙට පේස්ට් කරගෙන මෙන්න මේ ඇරෝ බටන් එක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙද්දි විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට මොකක් හරි දෙබසක් කියන්න ඕන නම් අනිවාර්යෙන් වීඩියෝ එකේ අපි දෙබසක් කියන්න ඕනේ. ඉතින් ඒ දෙබස ඔයාලට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. උඩු කොමා දෙකක් ඇතුලේ මම මේ දෙබස කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ දෙබස මේ විදිහට කියන්න. ඉතින් ඔයාලා ඉංග්‍රීසි වලින් මේ දෙබස කියනවා නම් ඔයාලා අනිවාර්යෙන් එතන මෙන්ෂන් කරන්න මට සිංහල භාෂාවෙන් මේ දෙබස කියන්න ඕන කියලා. එතකොට එයා ඒක Google වලින් translate කරලා ඒ දෙබස හදලා දෙනවා. හොඳයි ඉතින් මම මෙතන expand කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් වීඩියෝ එක හැදෙනවා. ඉතින් prompt එක දීලා අර 100% ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ වින්ඩෝ එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මෙතන ප්ලේ කරලා හරි අවුට්පුට් එක ආවද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට 720p හරි 1080p හරි රෙසලූෂන් වලින් ඒ වගේම 4K රෙසලූෂන් වල මෙයාලා දීලා තියෙනවා. ඒ රෙසලූෂන් වලින් ඔයාලා කැමති රෙසලූෂන් එකකට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන edit කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්ට තව ප්‍රොම්ප්ට් එකක් දීලා මේ වීඩියෝ එක තව ටිකක් එක්ස්පෑන්ඩ් කරගන්න. ඔයාලට තව මේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක වැඩි කරගන්න ඕන නම් ඒ වගේම මෙන්න මෙතන add to scene බටන් එක දීලා තව scene එකක් add කරගන්න පුළුවන්. තව ප්‍රොම්ප්ට් එකක් දීලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මං කලින් දීපු ප්‍රොම්ප්ට් එකට ආපු වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා වීඩියෝ එකේ මුලදී දැක්කා. හොඳයි ඉතින් මේ විදියට තමයි ප්‍රොම්ප්ට් එකක් යූස් කරලා ඔයාලා Facebook වල YouTube වල දකින වෛරල් යන AI වීඩියෝ හදාගන්න විදිය. ඉතින් මේ වගේ තව ක්‍රම තියෙනවා. මේවයි තව අප්ඩේට්ස් එනවා. ඉතින් මේවයි අප්ඩේට්ස් දැනගන්න මේවා හදන විදිය තව පොඩ්ඩක් ඉගෙන ගන්න. ඔයාලට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් TechIQ LK අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ තවත් AI වීඩියෝ එකක්ම වෙයි ඊළඟ වීඩියෝ එකත්. හොඳයි එහෙනම් බොහොමත්ම ස්තුතියි අපේ වීඩියෝ එක අවසානයේදී නැරඹුවට. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බෙමු.